ඔය ඊළඟ දේ තමයි සර්ටිෆිකේෂන්ස් කියන්නේ. IT පැත්තේ ජොබ් එක ටාගට් කරනවා නම් ඔස්ට්‍රේලියාව වගේ රටක පුළුවන් නම් සර්ටිෆිකේෂන්ස් කරන්න. සමහර කට්ටිය කියන්න පුළුවන් නෑ එහෙම ඕනේ නෑ කියලා. හැබැයි මගේ එක්ස්පීරියන්ස් එකෙන් මම දැකලා තියෙනවා සර්ටිෆිකේෂන්ස් වලට ලොකු ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. ඒකට මල්ලි දැන් අනික තමයි දැන් තව එකක් දැන් අපේ තම ඔස්ට්‍රේලියාවට ඉගෙන ගන්න ආවා කියලා. ඒදී අපි මතු කරන්නේ ඒගොල්ලෝ යුනිවර්සිටි එකේ ඉන්නකොට ඒගොල්ලන්ට බොහොම අඩු ගානකට මේ ඔය ගොඩක් සර්ටිෆිකේෂන් කරන්න පුළුවන් නේද? Cisco, Microsoft හැමදේම ඒගොල්ලන්ට අර ස්ටුඩන්ට් මේකේ ඉඳන් ඩිස්කවුන්ට් හම්බෙනවනේ. ඩිස්කවුන්ට් හම්බෙනවා. සාමාන්‍යයෙන් ඒක කරන්න අපේ යට ඒව කරන්න ටයිම් එකක් නැහැ. ඒගොල්ලෝ යන්නේ කෝස් ෆී එක ගන්න දකලන්නනේ. ඔව්. ඉතර කරන්නනේ. අර හැබැයි පුළුවන් විදිහට එක ලෙවල් එකක් හරි ගොඩ දානවා නම් මොකද මම දන්න මම ඉස්සල්ලා මම IBM එකේ කියන්නේ IBM එකේ මෙහි මම data center එකේ ජොබ් එකට ගියාම ඉන්දියන් කොල්ලෙක් ආවා. ඒ කොල්ලා බැචලර් කරන්න. ඒතර අපේ එකේ ෆස්ට් ජොබ් එකේ ඉතින් data center එකට මම data center මට අතර මම ඒ වෙලාවේ ජොබ් එකට ජොයින් වුණේ මම ඔය සර්වර්ස් පැත්තේ වැඩ කරලා කරනකොට මම ස්ටෑන්ඩඩ් එකට ඔය දේවල් කරනවා. මම අතින් මම තනියෙන් වීඩියෝ බලලා නම් මම කරලා ඉගෙන ගන්න දේවල් තමයි මගේ තිබුණේ. ස්ටෑන්ඩඩ් එක මට තිබුණේ නැහැ. ඒක දැනගන්න ඕනේ මම ගියා IBM එකේ data center එක මෙහි මෙල්බර්න් වල සොෆ්ට්වෙයාර් එක අරනකොට ඒකේ මේ ඒගොල්ලෝ ඕස්ට්‍රේලියාවෙන් මම මේක අනිත් තැන් වල කියලා දුන්නාද මම මතක නැහැ. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වලින් ලෝකල් ස්ටාෆ් එක 8 දෙනෙක් තේරුවා. එහෙන් 12ක් ආවා. ඒ 8 දෙනාගෙන් කෙනෙකුට මට ජොයින් වෙන්න chance එක හම්බුණා. ඒකෙදී ඒගොල්ලෝ අර සම්පූර්ණ ඇමරිකාවේ data center එක හදන විදිහටම මෙහි අපිව ට්‍රේන් කළා කොහොමද ඒක කරන්නේ කියලා. දැන් ඒ chance එක හම්බෙලා මම එතෙන්ට ගියාට පස්සේ මම දැන් ඒකට ආව තව කෙනෙක් තමයි අර ඉන්දියාවෙන් ආව කෙනා. ඉතින් එයා මාස 6ක් වගේ වැඩ කරලා මිනිහා ඒ එක්ස්පීරියන්ස් එක පෙන්නුවා. මිනිහා අතරින් ගැලවිලා ගියා. ගියාම ගියේ මොකද හේතුව තමයි එයාට Cisco කරලා තිබුණා. ඒ Cisco exam ටික පොර කරලා තිබුණා. මේ ඒ ටික එකෙන් එයාට අර මෙයා මෙතනත් එක්ක දාලා data center එක දාලා data center එක අසින් දැන් මොනවද කියලා කියන්න බෑනේ. අපි අතම Cisco අත ගැහුවෙත් නෑ. මොකද අපි මේවා ටික අමුල්ලා ඇමරිකාවට ඔක්කොම කන්ට්‍රි එකදී අපි කරේ PC ගල් වල ටික විතරයි. කේබලින් ටික විතරයි. නමුත් මිනිහට විකුණ ගන්න පුළුවන් නම් මිනිහගේ Cisco සර්ටිෆිකේෂන් එක අතෙන්දී. මේ වගේ අර අපි අර මොකද ඒ වගේ දැන් ඔය අපි හිතන්නේ නැති දේවල් අපේ ගායේ කරන්න නැති දේවල්. ඒ වගේම අපේ කට්ටිය හිටිය වගේම කරලා හිටියා. ඒගොල්ලෝ එකක්වත් කරලා තිබුණේ නැහැ. ඒ දේවල්. ඒ අය කෙනෙක් ගොඩක් වෙලාවට තියෙනවා. දැන් මම දන්නවා Microsoft ecosystem එකේ මම ඉන්න හින්දා අපේ මෙහි ගොඩක් companies Microsoft partners. ඒ කියන්නේ ඒගොල්ලෝ resell කරන්නේ. එතකොට මේ companies වල වෙනම requirement එකක් තියෙනවා. ඒගොල්ලොන්ට අපි partner status එකක් දෙනවා. ඒ කියන්නේ gold partner, silver partner කියලා. ඒ partner status එක දෙන්න නම් එයාලගේ employees ලගෙන් මෙච්චර ප්‍රමාණයක් certifications කරලා තියෙනවා. ඒක රික්වාමට. එතොට කවුරු හරි ඉන්නවා නම් සර්ටිෆිකේෂන් එකක් කරපු එක්කෙනෙක් එළිය ජොබ් මාකට් එකේ යාට ඒක දෙන chance එක වැඩි. මොකද හරි ලේසියිනේ වැඩේ. සර්ටිෆිකේෂන් එකක් වෙන්නේ මම දන්න තරමින් Microsoft සර්ටිෆිකේෂන් එක $160ක් විතර. ස්ටඩන්් කෙනෙක්ට ඕකට 150ක විතර ඩිස්කවන්ට් එකක් හම්බෙනවා. يعني $80ක විතර මම හිතන්නේ සමහර කාලවල තියෙනවා ඒක මේ ෆ්‍රී අඩු වෙනවා. ඔව් ඊට වඩා අඩු වෙනවා. ඉතින් ප්‍රොමෝෂන් හම්බෙනවා. ප්‍රමෝෂන් හම්බෙනවා. තව සමහර කට්ටිය කරනවා ඔය 165 එක ලංකාවේ $80යි. මොකද ලංකාවට half price තියෙන්නේ. ඔය ලංකාවට නිවාඩු ගිය වෙලාවක සර්ටිෆිකේෂන් එක කරලා එන්න පුළුවන්. ඒක කරන්න පුළුවන් දේවල්. ඊට පස්සේ සමහර කට්ටිය හිමත් කරනවා. ඒක $165ක් වියදම් කරන්න බැයි නා. ඊට පස්සේ ඒක මාරම වැදගත්. ඒ වගේ දේවල් කරගන්න ඕනේ. අනිත් එක මම අර එදත් අයට කිව්වා මීට් අප්ස් වගේ. මෙහෙ තියෙන හැම මේන් සිටි එකකම මෙල්බර්න්, සිඩ්නි, බ්‍රිස්බේන්, පර්ත්, ඇඩිලේඩ් ඔයගේ හැම මේන් සිටි එකකම ඔය කම්පැනිස් ඒගොල්ලොන්ගේ මීට් අප්ස් තියෙනවා. මාසෙකට සැරයක් ගොඩක් වෙලාවට තියෙනවා. ඒවා ෆ්‍රී. සමහරවිට කණ්ඩත් දෙනවා. ටී-ෂර්ට් එකක් වගේ දෙනවා. ඉතින් ඒවට ගිහාම ලොකු නෙට්වර්ක් එකක් හැදෙනවා. ඒවට ගිහිල්ලා ඒ ස්පීචර්ස් අහගෙන ඉඳලා ඊට පස්සේ ඒතනට එන කට්ටියත් එක්ක කතා කරලා ලොකු නෙට්වර්ක් එකක් හදාගන්න පුළුවන්. හැබැයි මම ගොඩක් වෙලාවට මෙහි මීට් අප්ස් වලට යනවා. මෙහි මීට් අප්ස් වල කතා කරන්න යනවා. හරිම අඩුවෙන් මට ලංකාවේ කට්ටිය හම්බෙනවා. ඉතින් සමහරවිට දුකයි මට. මොකද දැන් මට ගොඩක් වෙලාවට අනිත් රටවල් වල කට්ටිය හම්බෙනවා. අපේ සෙට් එක නෑ. ඒකට හේතුව තමයි අපේ කට්ටියට ඔක අපි කිව්වට අර ඒකට එනවා කියලා දෙයක් එයාලා හිතන්නේ නැහැ. ඒක ගොඩක් වැදගත්. හැබැයි ඒ වගේ බිල්ඩ් වෙන නෙට්වර්ක් එක හරිම වැදගත්. දැන් සමහරලාට කට්ටිය කියන්න පුළුවන් නෑ නෑ ඕස්ට්‍රේලියාවේ නෙට්වර්ක් එකක් ඕනේ නෑ අපිට මෙහෙම ජොබ් එකක් හම්බුණා එහෙම කියලා. හරි එහෙම වෙන්න පුළුවන්. හැබැයි මේ නෙට්වර්ක් එක හදාගන්න එකේ වැරද්දක් නෑ. සහ ඒකේ ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. ඒ වගේ අර පොඩි
ට්‍රික්ස් ටිකක් අපිට දාගන්න ඕනේ මේ මේන්ම මෙහ ජොබ් එකක් අයිට ජොබ්බෑ ටාගට් කරනවන ඕර ඇතරම උතන ලොකොට ලොකටම ප්‍රශ්න තියන්නේ මල්ලි මේ හැමදේටම ඇතම අපිට ටයිම් කන අපිට මේ සල්ලි වන්න කියා එතරන තියන්නේ සිංගල් අපිකන් කෙනෙක රැචලකක් අය කරන්නාවට පස්සේ කෝස්පිය කොයන්න ගහමන ලොකම ප්‍රශ්න තියන්න උඩි වැඩ කරන්නේ එක කෝස් න්න ඕනි ඉන්න තැන්ට රෙන්ටක දෙන්න ඕනි කන්න බොන්න ඕනි ෝදවල් එක්ක ඕට වෙලාවක් නැහැ අපිට ඒක ඉතින් තියෙන්නේ ඒක තමයි තියෙන්නේ එන්නේ ඒ ප්‍රශ්නය නැති කරගන්න හොඳම දේ තමයි අර අපිට හදාගන්න කොලිෆිකේෂන්ස් ටික ඒත් එක හදාගෙන මේ ජොබ්බලට ටාගට් කරන අනි